සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. ශ්‍රී සුමන සාරන් නවෝදය මාධ්‍යකයේ ශිෂ්‍යාවක් වන මම ජයොත්මෙරා හංසලි. අද ඔබ විද්‍යාලයට සුවිශේෂී දවසක්. මම මෙහෙම ඔයාලට හඳුන්වලා දුන්නොත් රත්තරන් වලට වඩා වටිනාකමක් ඇත. ලබන දැනුමට අවබෝධයක් මිලක් නියම කළ නොහැක. අද අප විද්‍යාලයට සුසර පොත් ප්‍රකාශකයන්ගේ ජංගම රථය පැමිණ තිබෙනවා. ඉතින් අපි බලමු මේ වගේ අවස්ථාවක් අපිට ලැබුණ එකේ අපි ඵලය නිලා ගන්න ඕනේ. එහෙනම් අපි ගිහින් බලමු දැනුම අපිට මොන ආකාරයෙන් තිබෙනවද කියලා. පොතක් කියන්නේ අලුත් ඇසක්. මේ පොත ලියලා තියෙන්නේ හෙළේ ගත්කතුවරයා වෙන මාටින් වික්‍රමසිංහ. ඉතින් අපිට පොතකින් ගන්න පුළුවන් දේවල් වචන වලින් මෙහෙම කරන්න බෑ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඉතින් මල් ළඟ තියෙනවා හෙළේ ගත්කතුවරයා ලියපු රෝහිණී, කරුවල ගෙදර, මඩොල් දුව, විරාගය යන පොත් ටික. ඉතින් ඔයාලා පොතක් අරන් කියවන්න. අද අපේ පාසලට දැනුම ලබා ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී අපිට කෙටි කතා, නවකතා, දැනුම් සහිත පොත් අපිට අපේ දැනුමට එක් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම තමයි සිංහල බසින්, ඉංග්‍රීසි බසින්, ඒ වගේම තමයි දෙමළ බසිනුත් අපිට මේවා අවධාරණය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අද අපේ පාසලට සුසර පොත් ප්‍රකාශන ජංගම රථය පැමිණලා තියෙනවා. මම දැක්කා මේ අයියත් අපේ මේ ජංගම රථයෙන් පොත් කියවනවා. ඉතින් මම හිතනවා මේකෙන් දැනුම ගොඩක් ලබා ගන්න ඇති කියලා. අපි විමසලා බලමු මේ අයියගෙන් මොන ආකාරයෙන්ද දැනුම ලබා ගත්තේ කියලා. ඇත්තටම පාසා ශිෂ්‍යයෙක් වෙන අපි වගේ අයට ගොඩක්ම වැදගත් වෙනවා. පොතක් කියවනවා කියන එක ඉතින් පොතේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ අර්ථය වටහාගෙන හරියට වටහාගෙන ඒ පොත අරගෙන නිකන් පිටුවෙන් බලලා කියවනවා වගේ නෙවෙයි. ඇතුලේ තියෙන ගැඹුරුම අර්ථයට යන එක තමයි ඒ කියවීමෙන් වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඉතින් ගොඩක් හොඳයි. මම ලොකු අත්දැකීමක් ගත්ත කියන්නේ ලොකු මේ ප්‍රයෝජනයක් ගත්තේ මේ පොත් වලින්. ඉතින් ඒත් එක්ක බලනකොට සාමාන්‍ය ඉතින් පොතක් කියවනවා කියන එක හැමෝටම ඉතින් වටිනවා. පාසා ශිෂ්‍ය වෙන අපිට ගොඩක්ම වටිනවා. සමාජයේ අපේ ළමුන් අතර පොත් කියවීම ගිලිහිලා තියෙනවා. ඒ අතර අපේ පාසලට පොත් ප්‍රදර්ශනයක් ඇතිවෙනවා. ඒ පිළිබඳ විස්තර මොකක්ද කියන්නේ? ඇත්තටම සතුටුයි පුතේ මේ වගේ අවස්ථාවක් අපේ පාසලේ ශිෂ්‍යයන්ට ලැබුණ එක ගැන. මේක ගොඩක් හොඳ අවස්ථාවක් මේ ළමයින්ට අලුත් පොත් ගවේෂණය කරන්න. මෙතන විවිධ වර්ගයේ පොත් තියෙනවා. ඇවිත් එයාලට හිතලා බලලා කැමති පොතක් තෝරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මම සතුටුයි මේ වගේ අවස්ථාවක් අපේ ළමයින්ට හම්බුන එක. මම දැක්කා මේ අයියත් අපේ පොත් ප්‍රදර්ශනයෙන් පොත් කියවනවා. මම හිතන්නේ මේ අයියටත් අද මේ අවස්ථාවෙන් දැනුම ලබන්න ඇති කියලා. අපි ඒ අයියගෙන් අහලා බලමු අද දවසේ මොන වගේ දැනුමක්ද ලබා ගත්තේ කියලා. ඇත්තටම සතුටුයි අද දවසට අපේ ඉස්කෝලේට මේ වගේ පොත් ප්‍රදර්ශනයක් ඇවිත් තිබෙන එක පිළිබඳ. පොත් අපේ නෙත් වගේ නංගී මල්ලී පොතකින් ගන්න පුළුවන් දැනුම අපිට වචන වලට හරවන්න බෑ. ඉතින් හැකි හැම වෙලාවකම පොතක් කියවන්න, පොතකින් ලබන්න පුළුවන් දැනුම අපිට වචන වලින් හරවලා කියන්න බෑ. විශාල දැනුමක් පොතකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මට සතුටුයි. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ පාසලේ විදුහල් පිළිතුමා, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ, ඒ වගේම සුසර පොත් ප්‍රකාශක සියලු දෙනාටම මහත්ම මහත්මීන්ට මම දෙවියන් ස්තුති වෙනවා. මේ වගේ විශේෂ දෙයක් අද අපේ පාසලට උදා කර දීම පිළිබඳව ස්තුතියි. අපත් එක්ක රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම සුමන සාර මාධ්‍යකයේ ඔත්මෙරා හංසලි. මම ජේ.පී. නිහාරා චාමිනී. මම යශ්මි ආලෝක.